හුඟ කාලයකට පස්සේ අපි ආයෙත් හයික් එකක් යන්න තීරණය කළා. ඉතින් මෙදා පාර අපි තෝරගත්තේ චැරියට් පාත් යමු කියලා. කේෂානි අක්කයි ශෂිකයි අයත් අපිත් එක්ක ජොයින් වුණා ඒ ගමන යන්න. හුඟක් කට්ටිය කියනවා චැරියට් පාත් තමයි ලංකාවේ තියෙන සීතලම කැම්පින් සයිට් එක කියලා. ඉතින් අපි තීරණය කළා ඒක ඇත්තද කියලා බලන්න ගිහිම බලමු කියලා. කඩෙන් කාලා කොහෙද යන්නේ බබා? ඔයා වීඩියෝ එක ගන්න ඊට පස්සේ අපි ඒක ඩබ් කරමු. ඔව් මාත් කියන්නේ එහෙමයි. හායි ට්‍රැවලර්ස් අපි උදේ වාහල් කඩින් කාලා පිටත් වෙන්න යන්නේ. අපි යන්නේ කියලා. තාම තීරණය කළා. අපි තියන අතරතුර සින්දු කියන එක කතා කිය ඒ අතර අපේ බබා ඉතින් හැම වෙලේම වීඩියෝ එකට හෙලෝ කියනවා. ඉතින් අපි අපේ ගමන යන්න ගියාට පස්සේ මෙන්න මේ වගේ ලොකු අඟු තියෙන පාරක් හම්බ වුණා. ඒක මේ පාරේ ටිකක් දුර විතරයි පාර හොඳට තිබ්බේ. ඇත්තට ඊට පස්සේ ලොකු වලවල් තියෙන පාරක් තියෙන්නේ. මේ හරි අමාරු වුණා ඒ පාරේ අපිට යන්න. මොකද වලවල් බේරන්නත් ඕනේ. වාහනේ පරිස්සමට ගෙනියන්නත් ඕනේ. මොකද අතරම අපි ගෙනිච්ච වාහනේ පාත වාහනයක්. එතකොට ඒ වලවල් වලින් හරි අමාරුවෙන් තමයි අපි මේ වාහනේ බේරගෙන මේ ආවේ. ඔන්න ඉතින් ඔහොම අපි හිමීට වාහනේ පරිස්සමින් ඉස්සරහට යද්දී ඉස්සරහට හම්බුණා ඊටත් වඩා අබලන් වෙච්ච පාරක්. ඉතින් මේ පාරවල් වල ඇත්තටම මේ මිනිස්සු එදිනෙදා කටයුතු කරගෙන කොහොමද ජීවත් වෙන්නේ කියන එක හිතා ගන්න පුළුවන් ඔයාලට. මේ තේවතු වල වැඩ කරන පිරිසක් ඉන්න ගම්මානයක් මේක. අපිට වාහනේ මග දාලා ඊට පස්සේ මෙන්න මේ ත්‍රිවිල් එක යන්න වුණා කිලෝමීටර 3ක තුරක්. ඊට පස්සේ ඒකෙත් ඒ පාර හොඳ නැති හින්දා අපිට මේ අපි මේ උදේ කෑම ගන්න තැනින් අපිට බහින්න වුණා ත්‍රිවිල් එකෙන්. අපි හිතුවා මෙතනින් කාලම යනවා කියලා. මොකද මෙතන ඉඳලා අපිට දිගටම පයින් යන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මෙතන කෑවා උදේ බඩ පිරෙන්න. එතන ඉඳලත් අපි තව කිලෝමීටර 2ක් විතර ගියා බිග් බංග්ලෝ කියන තැනට. ඒ බිග් බංග්ලෝ එක ගැන මම පස්සේ කියන්නම්. තියෙන්නේ බිග් බංග්ලෝ එක. මෙතන ඉන්නේ මේ අපි ගිය තැන වටේම තියෙන ටී ස්ටේට් එකේ සුපිරින්ටන් තමයි මේ බිග් බංග්ලෝ එකේ ඉන්නේ. ඒ අය හරිම හොඳයි, හරිම ජෙනුයින්, මාර හෙල්ප්ෆුල් කෙනෙක්. මෙතන ඉන්නේ අයියාගේ වැඩ කරන සේවකයයි විතරයි අතරම. මෙතන ඇතුළ එන්වයරන්මන්ට් එක මාර පීස්ෆුල්, මාර ක්ලීන්, මාර මේන්ටේන් කරන තැනක්. හෙලෝ කියන්නේ. ඊට පස්සේ අපි ආයෙත් බිග් බංග්ලෝ කෑයියට බයි කියලා අපි අපේ ගමන එන්න පිටත් වුණා. මේ කියන්නේ අපි අපේ හයික් එක පටන් ගත්ත තැන. මේ වගේ තමයි ටිකක් දුර යනකම් තිබ්බේ. ඊට පස්සේ අපි එතනින් කැලේ ඇතුළට ගියාම අපිට මොර සූරණ වැස්සක් අහු වුණා. ඒකෙන් අපි ඔක්කොම තෙත බරිත වෙලා අපේ බෑග් ඔක්කොම තෙමුණා. ඊට පස්සේ අපි කරපු දේ අපි ගෙනිච්ච ගාබේජ් බෑග් වලින් අපේ බෑග්ස් ඔක්කොම කවර් කරගත්තා. ඒකෙන් අපිට ටිකක් දුරට බෑග් බේර ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මග දුරට යනකම්ම මඩ පාරවල් තමයි තිබ්බේ. අපි බබා නම් ඊයා එක්කක ගතම දිගටම ආවේ. මේ තල්ඹර අතරම ලේසි වුණා බබාව ගෙනියන්න බේබි කැරි එක හින්දා. ඒ හින්දා එයා බබාව ඉස්සරහ පැත්තට දාගෙන බෑග් එකත් පිටිපස්සේ එල්ලගෙන තමයි ආවේ. ඊට පස්සේ ටිකක් දුර යද්දී අපිට වැස්ස අඩු වුණා. ඇත්තටම වැස්ස පෑවුවා. ඊට පස්සේ අපි ටිකක් අපේ ගමන ඉක්මන් කරා. හැබැයි ඒත් ඉතින් හැමතැනම මඩ සහ කූඩැල්ලෝ. උඩැල්ලෝ ගොඩක් විට හිටියේ ගස් වල. ඒකෙන් අපේ අත්වල අපේ මූණු වලත් කූඩැල්ලෝ එල්ලුණා.
ඔයගලන්ට දැන් මේ පේන නිකන් ඩාර්ක් මෝඩ් ඔන් කරලා වගේ ඇත්තටම ටිකක් දැන් හොඳටම හවස් වෙලා තියෙන්නේ. අපි දැන් චැරියට් පාත් වලට ගොඩාක් උඩටම ගිහිල්ලා ඉන්නේ. මේ වෙලේ ටිකක් සීතල ඇඟට දැනෙන වෙලාවක් මේක. දැන් මේ ඔයගලන්ට පේන්නේ උෂ්ණත්වය ඇත්තටම 13.3කට බහැලා. ඔන්න ඔය හින්දාම තමයි අපි උතන්ට යමු කියලා තීරණය කළේ. ඇත්තටම මෙතන සීතල වැඩිම තැනක්ද කියලා බලන්න. ඉතින් තරිඳු ඇත්තටම මේ මගදීම තර්මෝමීටර් එකක් ගත්ත ෂොප් එකකින් යට ඕක හරියටම චෙක් කරන්න ඕනෙමයි කියලා. දැන් මේ පේන්නේ මේ අපි උදේ බ්‍රෙක්ෆාස්ට් ලෑස්ති කරනවා. අපේ බබා හොඳට නිදි, සැපට නිදි. අපි මේ ගොඩක් වෙලට හයිකින් ගියාම කෝසස් තමයි හදන්නේ. මොකද අපේ එන අතරතුර අපේ එනර්ජි ගොඩක් මේ වැය වෙනවා. ඉතින් අපිට ආයේ වැය වෙන එනර්ජි ගන්න හින්දා අපි කෝසස් හදලා එක්කෝ සෝසේජස් හරි මොනවා හරි දෙයක් ෆ්‍රයි කරනවා. දැන් අපේ වොලින නැගිටලා බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරනවා. බලන් ඉන්නවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. ඇත්තටම මේ එන්වයරන්මන්ට් එක මාරම ලස්සනයි. ඔයගොල්ලෝ මෙතනට ගියපු නැති කෙනෙක් නම් ඔයාලට මෙතනයි හෝටන් ප්ලේන්ස් වලයි දෙකම එක වගේ පරිසරයක් තියෙනවා. ඒ කියන්නේ අර හෝටන් ප්ලේන්ස් වල වර්ල්ඩ් සෙන්ටර් මට්ටමටම ගියාම ඔයාලට එන සීතල මීදුම ඒ එන පරිසරයම තමයි කෙලින්ම මේ චැරියට් පාත් උඩත් තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. දැන් මේ පේන ගස් ඇත්තටම මේ සීතලටම ඔරොත්තු දෙන්න හැදුණු ගස්. දැන් මේ ඔයාලා අපිට පේන්නේ අපි මේ ඉන්නේ view point එකේ. මෙතන ඉඳලා අපි පල්ලෙහා බලන්න ගියාට අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. මීදුමම විතරයි. ඒතර මේ උදේ 9ට 10ට විතර ඇති. මේ එන්වයරන්මන්ට් එක හුඟක් එන්ජොයි කරා. අපි හොඳට වටේම ඇවිද්දා. එහෙම ලොකු සීතලක් නෑ. ඔයගලන්ට පේනද අපි ජර්සි ස්වීටර්ස් ඇඳලා හිටියට එහෙම අපිව අර වෙවුලන තරම් සීතලක් අපිව දැක්කම ඔයාලට මේ තේරෙනවා අපිට එහෙම සීතලක් දැනෙන්නේ නැහැ කියලා. බබා වුණත් සොක්සක් දාන්න නැතුව ඉන්නේ. ඊට පස්සේ අපි ගියා වොෂ් එකක් දාන්න. අපේ වොටර් බෑග් එකයි අපේ ඉතුරු බොටල්ස් ඔය ස්කෑන්ස් ඔය අරගෙන අපි ගියා බෝටත් ෆිල් කරගෙන එන්නේ කියලා. ඔයගලන්ට තේරෙන්නේ අපි යන පාර. ඒ හරියනම් ටිකක් තනින් තන දිය අගල් වතුර පාරවල් තියෙන ඉඳ පාර තැන තැන මඩ වෙලා. අපි මේ වතුර ගන්න ගිය තැන පැහැදිලි වතුර පාරක් ගලාගෙන යනවා. ඇත්තටම මේ හරියම පැහැදිලි. අර වතුරත් මේ මාර කූල් මේ අපි කොළඹදී ටැප් එකකින් එන වතුර නෙමෙයි. අපිට එතනට ගියාම මේ වතුර වල වෙනස උඟක් තේරෙනවා. ඊපස්සේ මම මේ වෝටර් බෑග් එකට මේ වෝටර් ෆිල් කරගෙන අපි ආයේ අපේ ටෙන්ට් එකට ඇවිල්ලා අපි ඉතින් හදපු ඉතුරු කෑම ටිකක් කන ගමන් එක එකනාගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්නවා තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. අපිට ගොඩක් මේ හයික් එකේදී එහෙම අමාරු වුණා කියන දෙයක්වත් නැහැ. නමුත් අපිට එකම දේ වුණේ අර වැස්සත් එක්ක අපේ බෑග් බර වුණා. අන්න ඒ ප්‍රශ්නේ විතරයි. නැත්තම් ඇත්තටම මේ ගමන මේ ලස්සන ගමනක්.
අපි ඊට පස්සේ අපි කෑම හැදුවා. ඒ කෑම හදද්දී අපිට ආයෙ ගෙන යන්න බැරි හින්දා අපි අපේ කෑම જાති ටික ඔක්කොම හදලා ඉවර කරගත්තා. මොකද නැත්තම් අපි ආයෙ ඒ ටික බොරුවට උස්සන් එන්න ඕනනේ. මොකද වෙනදා නම් අපි වැඩිපුරත් කෑම ගෙනියච්චම එතන ඉන්න ළඟ ළඟ අයට අපි දෙනවා. දැන් එදා දවසේ අපි ළඟ වෙන කවුරුත් හිටියේ නැහැ අපිට කෑම දෙන්නත්. අපිට උඩින් හිටපු මේ ටෙන්ට් එකේ කට්ටියත් එයාලත් එදා එන්න පිටත් වෙනවා. ඉතින් ඒ හින්දා එයාලත් කෑම කෑවා. එයාලටත් කෑම ඇති වෙන්න තියෙනවා කිව්වා. ඒ හින්දා ඉතින් අපිට ගෙනිච්ච කෑම ටික ඔක්කොම හදාගෙන කන්න වුණා. ඉතින් ඔහොමයි අපේ හයික් එකේ දවස ගෙවුනේ. ඊට පස්සේ අපි පහුවෙන්දා උදේම අපේ බෑග්ස් පැක් කරගෙන අපි ආයෙ ගෙදර ඉන්න පිටත් වුණා. මේ ඔයගලන්ට තේරෙන්නේ චැරියට් පාත්. අපි යන දවසේ කළුවර හින්දා ඇත්තටම අපිටත් හරියට මේ අවට පරිසරයක් පේනුනේ නැහැ. දැන් මේ එන දවසේ තමයි අපිටත් මේ පරිසරය පේන්නේ ෂා. මෙහෙම පරිසරයක් මෙතන තිබ්බේ කියලා. මෙතන කන්දක් වුණාට ඇත්තටම උඩ සම්පූර්ණයෙන් තියෙන තනි තලාවක්. අර මං කිව්වේ කලින් හරියටම හෝටල් ප්ලේන්ස් වල වගේමයි. ඒ පරිසරයයි මේ පරිසරයයි දෙකම එකම වගේ. බලන හැමතැනම කොළ පාටින් පිරිච්ච ලස්සන පරිසරයක් තියෙන්නේ. ඒ අතරතුර පොඩි මීදු මුකුත් යනවා. අපිට ඇත්තටම මේ එන දවසේ තමයි මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න පුළුවන් වුණේ. කුල්ලෝ, සමනල්ලෝ, මේ ගස්, එතකොට මේ තියෙන සමහර චූටි මල්, ඒ දේවල් අපිට හරියට බලන්න පුළුවන් වුණේ අපි මේ එන දවසේ. මොකද යන දවසේ අපිට රැස්ස හින්දා අපි ගමන ඉක්මන් කළා නිසා මොනවද තියෙන්නේ කියලාවත් අපි දැක්කේ නැහැ. අපේ බබාට ඉතින් මේ ඩ්‍රෝන් එකේ ආපු ගමන් කරන හැක්කම දේ එයා බායි කියන එක තමයි. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ ඩ්‍රෝන් එක අප් කරපු ගමන් එයා හැම වෙලේම බායි කියාගත්ත ගාම තමයි ඉන්නේ. ඊට පස්සේ අපි ආයෙ ගියා බිග් බංගලකට. අපි එතන අයියට කතා කරලා ඊට පස්සේ එතනින් අයියා අපිට පොල් රොටි හදලා දුන්නා යාගේ සර්වන්ට් කියලා. අපි මේ ඇත්තටම මේ මහන්සියට ඒ පොල් රොටි ටික ඉවර කරා ෂණිකට. ඊට පස්සේ අයියත් එක්ක අපි ටිකක් ලොකු වෙලාවක් කතා කරා. ඇත්තටම මේ කොහොමද මෙහෙ වෙන්නේ මේ විස්තර ඔක්කොම කතා කරලා ඊට පස්සේ අපිට අයියා යාගේ මේ ස්ටේට් එකේ ලොරිය කතා කරලා දුන්නා අපේ වෙහිකල් එක ළඟට යන්න. ඒ යන අතරතුර මේ තව දියල්ලක් තියෙනවා. අපි එතනටත් යමු කියලා තමයි මේ කතාව වුනේ. ඉතින් තරිලෝයි ශශිකයියයි දෙන්න නැග්ගා ලොරිය පිටිපස්සට. මමයි කේෂානි අක්කයි බබයි ලොරිය ඉස්සරහින් ඉඳගත්තා. ඉතින් ඒ යන අතරතුරත් මේ පේන ලස්සන පරිසරය මේ හරිම සුන්දරයි. අපි ඉතින් ඒ විස්තර අහා ගියා ඩ්‍රයිවර්ගෙන්. ඒ ඔයගලන්ට දැක්කේ ගැරන්ටි ගිනියන්න. අපි ඒක බලන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් අන්තිමට ගැරන්ටි ගෙනියල්ලත් බලලා එතන තියෙන සුන්දරත්වයත් විඳලා ආයෙ ලොරියට නැගලා අපේ වාහනේ තියෙන තැනට එන්න පිටත් වුණා. ඊට පස්සේ අපි හැමම ආයෙ